සංවර්ධන නිලධාරී එහෙම නැත්නම් මානසික සේවා සපයන ආයතන ගණනාවක වැඩ කරපු පුද්ගලයෙක්. හරි මම කිව්වා ඇත්තටම මම ප්‍රජා සංවර්ධනයට දායක වෙන පුද්ගලයෙක් හැටියට මම ප්‍රොජෙක්ට් සයිකල් මැනේජ්මන්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයෙක් හැටියට මම හිතන අවුරුදු 24ක් නැත්නම් 25ක කාලයක් තිස්සේ මම ප්‍රජා සංවර්ධනයට දායක වෙනවා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ මාලාවේදී මේ ගොඩක් අයට දැනුමක් දෙන්න පුළුවන් පැත්තක් ගැන සාකච්ඡා කරන්න. අවුරුදු 24ක කාලයක් තුළ ඇත්තටම මම ඉගෙනගත්තු දේවල් ගණනාවක් මට ඔයාලට බෙදා ගන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රොජෙක්ට් සයිකල් මැනේජ්මන්ට් එකේදී කියන්නේ ප්‍රොජෙක්ට් ප්ලෑනින් ස්ටේජ් ඉඳන් අවසානයේ නැත්නම් එන්ඩ් ඉවැලුවේෂන් එක දක්වා ප්‍රොජෙක්ට් සයිකල් එකේ තියෙන ඩිසයින්, ප්ලෑන්, ඉම්ප්ලිමන්ට්, මොනිටරින් ඇන්ඩ් ඉවැලුවේෂන්ස්, රිපෝටින් මේ කියන කාරණා පිළිබඳ සාකච්ඡා කරන්න. ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි මම ගොඩක් ආයතනවල වැඩ කරද්දී ඇත්තටම සමහර ස්විච් සංවිධානවලට පුහුණුකරුවෙක් හැටියට දායක වෙලා තියෙනවා. මගේ ඒ දායකත්වය මම ලබා දෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී. ඉතින් මම කැමති විශේෂයෙන්ම ගොඩක් ආයතනවලට ගැටලුවක් වෙලා තියෙන ග්‍රාන්ට් ප්‍රෝග්‍රෑම්ස් කොහොමද කරන්නේ? නැත්නම් ග්‍රාන්ට් ප්‍රොපෝසල් ලියන්නේ කොහොමද? ඒවට කැපැසිටි එක ආයතනවල ධාරිතාලය සංවර්ධනය කරන්න කොහොමද කියන එක ගැන සාකච්ඡා කරා. ඒතරම ගොඩක් ආයතන ලොකු අරගලයක ඉන්නවා කොහොමද ප්‍රොපෝසල් එකක් ලියාගන්නේ කියලා. විශේෂයෙන් ග්‍රාන්ට් ප්‍රොපෝසල් එකක් ලියන්නේ කොහොමද? ඩෙසිග්නේටඩ් ග්‍රාන්ට් තියෙනවා, ඊට අමතරව ස්පෙસિෆික් ග්‍රාන්ට්ස් තියෙනවා, ඩොනේෂන්ස් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, CSR ප්‍රෝග්‍රෑම් තියෙනවා. මේවට ප්‍රොපෝසල් එකක් ලියාගන්නේ කොහොමද කියන අරගලයක ගොඩක් ආයතන විශේෂයෙන් ස්විච් සංවිධානය. ඉතින් මට හිතුණා මේකට මොනවා හරි දෙයක්කින් ඇත්තටම දායක වෙන්න පුළුවන් නම් ඒක අනිත් අතට සංවර්ධනයට විශාල පිටුබලයක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම NGO workersලා, රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන් ශිෂ්‍යයන් සහ උනන්දු සහිත ඕනෑම කණ්ඩායමක් මේ වැඩේට අපි සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ඉතින් බලමු අපි කොහොමද ඉදිරියේදී කොහොමද මේක අපි කරගෙන යන්නේ කියලා. මම හිතුවා වීඩියෝ මාලාවක් කරන්න. එකක් නෙමෙයි අතරම එකකින් මේ වැඩේ අපිට කරන්න බැරි වෙයි. ඒ නිසා වීඩියෝ මාලාවක් ඕන වෙයි. ඊට අමතරව වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දැනුම අපි ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකට උනන්දු සහිත කණ්ඩායම් වලට මේක වැදගත් වෙවි. ඊට අමතරව සමහර ආයතනවලට අවශ්‍ය වෙනවා මේ අයට ෆන්ඩින්ස් කොහොමද ලබා ගන්නේ? ඒකට කොහොමද තියෙන හැකියාව? මෙන්න මේ කාරණා පිළිබඳව මට ලැබෙන තොරතුරු මම හැමෝමත් එක්ක ෂෙයා කරගන්නත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. හරි හොඳයි. මේ වීඩියෝ මාලාවට අමතරව Facebook එකේ මම කිව්ව විදියට අපේ පෝස්ට් ෂෙයා කරනවා. ඔබට පුළුවන් subscribe කරන්න. ඒ වුණාම මට පුළුවන් ඊට අමතරව කමෙන්ට්ස් දෙන්න පුළුවන්. ඒ කමෙන්ට්ස් මට හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉදිරි වීඩියෝ වලදී කොහොමද මේවා ඉම්ප්‍රූව් කරලා ගන්න කියලා. රයිට් එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු.